මොකක්ද මේ ෂෙයා ගැළපෙන්න කියන්නේ? ෂෙයා ගැළපෙන්න කොහොමද ගිණුම්ගත කරන්නේ? ෂෙයා කියලා කියන්නේ වත්කමක අගය අඩුවීම විතරද? මේ වේලෙන් කතා කරමු. මොකක්ද ෂෙයා කියන්නේ? ෂෙයා කියන එකේ ඇත්තම අර්ථය මොකක්ද? ෂෙයා කොහොමද මූලික ප්‍රකාශන වලට ගිණුම්ගත කරන්නේ කියලා මේ වේලෙන් කතා කරමු. ඔයා හිතන විදිහට ෂෙයා කියන්නේ මොකක්ද? අපි දන්න විදිහට ෂෙයා වෙනවා කියලා කියන්නේ අඩු වෙනවා කියන එකනේ. ව්‍යාපාර අධ්‍යයනයේදී ෂෙයා වෙනවා කියලා කියන්නේ අඩු වෙනවා කියන එක තමයි. හැබැයි මම ඔයාලට මේ උදාහරණයකින් ෂෙයා ගැළපෙන්න ගැන කියලා දෙන්නම්. ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයට මොකක් හරි යන්ත්‍රයක් ගේනවා කියලා. මේ යන්ත්‍රය ගේන්න අපිට මේ යන්ත්‍රේ මිල වුණා රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක් මේ යන්ත්‍රේ මිල. හරිද? මේ යන්ත්‍රේ වාට ගේන්න රුපියල් 20000ක් විතර ගියා. ඔයා මේ යන්ත්‍රේ ගෙනන්නේ රටකින් ගන්නවා. වාට මේ යන්ත්‍රේ ගේන්න රුපියල් 20000ක් විතර ගියා. ඊට පස්සේ ඔයා ඒක මේ රටට ගෙනල්ලා ඔයාගේ ව්‍යාපාර ස්ථානයේ ඒක ස්ථාපිත කරගන්න. තව වාට ගියා රුපියල් 10000ක්. හරිද? දැන් කවුරු හරි අහුවොත් ඔයා ගත්ත මේ යන්ත්‍රේ ඔයා හිතන්නේ රෙදිකවර යන්ත්‍රයක් කියන්නේ මේ යන්ත්‍රයේ මිල කොච්චරද කියලා අහුවොත් ඔයා කියන්නේ රුපියල් ලක්ෂයක්. හරිද? මිලම තමයි. ඒ කියන්නේ වෙන තව කෙනෙක් අහුවොත් ඔයාගේ යන්ත්‍රේ පිරිවැය කීයද? ඔයා පිරිවැය ලක්ෂ කිව්වොත් වැරදි. ඇයි? ඔයාට වත්තමේ පිරිවැය කියලා කියන්නේ වත්තමේ මිල විතරක් නෙමෙයි. වත්තම ගෙන්වා ගන්න. වත්තම යථා තත්ත්වයට පත් කරගත හැකි තත්ත්වෙම මේ වෙනකම්ම කිය වියදම් ටික තමයි අපි පිරිවැයට එකතු කරන්නේ. තමයි පිරිවැය කියන්නේ. මුලින්ම ආ ඉගෙන ගන්න වචන තමයි පිරිවැය. පිරිවැය කියලා කියන්නේ වත්කමක් ඉරදීගත් අවස්ථාවේ සිට ඒ ව්‍යාපාර ස්ථානයට ගෙන එන තේ ඒ විතරකුත් නෙමෙයි. වත්කම ඉරදී ගත්තා ඒක ව්‍යාපාර ස්ථානයට ගෙනාවා ඒක භාවිත කර හැකි තත්ත්වයට පත් කරා. වෙන්න මෙතනින් සිට ගිය සියලු වියදම් ඔයා වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයි. එයි මේ වත්කම යථා තත්ත්වයට පත් වුණාට පස්සේ ඔයාගේ ව්‍යාපාර කටයුතු කරන්නේ. ඔයා ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් යන්ත්‍රයක පිරිවැයනේ අපිට ඕන. අදාකත් වැඩ කරන්න තියෙන යන්ත්‍රයක පිරිවැය වල තේරුමක් නැහැ. මේ යන්ත්‍රය යථා තත්ත්වයට පත් වුණා වෙනකම්ම ගිය සියලු වේදන් පත් වෙන පිරිවැයට එකතු කරන්න කියලා අපිට දිනුම් කරන කමිටියේ කියලා දෙනවා. හරි. අදනම් පිරිවැය කියන්නේ මොකද? එහෙනම් මේ කතා කරන යන්ත්‍රයේ පිරිවැය කීයද? 1,30,000යි. පිරිවැය. එහෙනම් ඔය නිගමන ඉදන් මේ යන්ත්‍රෙ මම ගේන්න. හරිද? අපිට මේ ස්ථාපිත වේදන්. මේ ගෙනීමේ කුලී කියලා දන්නවා. ගෙනීමේ කුලී මේ ස්ථාපිත වේදන්. අන්න ඒ විදිහට පත්කමේ පිරිවැයට එකතු වෙන මීටර් ටිකක් තියෙනවා. ගෙනීමේ කුලී, බෑමේ හා පැටලීමේ කුලී ගන්න පුළුවන්. ඊට පස්සේ යන්ත්‍රයේ ස්ථාපිත කුලී වගේ දේවල් අපිට මේ කියන පිරිවැයට එකතු කරන්න පුළුවන්. හරිද? පිරිවැය කොහොමද? ඊට පස්සේ අපිට කියනවා මේ පිරිවැය පෙන්නලා විතරක් නැති. මේ යන්ත්‍රය අපිට කොච්චර කල් භාවිත කරන්න පුළුවන්ද කියලා ඇස්ටිමේට් කරන්න කියනවා. මේ යන්ත්‍රය ඒක අපි ඇස්ටිමේට් වලකින් තමයි කරන්නේ. ඒ අපේ ඇස්ටිමේට් වල කියනවා මේ යන්ත්‍රය අදුම වසර 10ක්වත් පාවිච්චි කරන්න පුළුවන්. අදුම වසර 10ක්වත් මේ යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේකේ ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය කියන්නේ මොකක්ද? හරි. ඵලදායී ජීව කාලය වලින් එකමද වචනේ තේරුම හිතන්න. ඵලදායී ජීව කාලය. ඒ කියන්නේ ඵලදායී ලෙස ජීවත් වෙන්න පුළුවන් කාලයනේ. ඒ කියන්නේ ඵලදායීව මේ යන්ත්‍රයෙන් වැඩ කරන්න පුළුවන් කාලයට අපි කියනවා ඵලදායී ජීව කාලය කියලා. මොකද්ද? ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය එහෙනම් මේ යන්ත්‍රයේ කීයද? අවුරුදු 10යි. හරි. ඵලදායී ජීව කාලය කියන එකත් ඔයා දන්නවා. පිරිවැය කියන එකකුත් දන්නවා. තව වචනයක් තියෙනවා. ඔයා හිතන්න මෙන්න මේ යන්ත්‍රය අපි මෙතනින් ගත්තේ රුපියල් 1,30,000කට. 1,30,000කට මේ යන්ත්‍රය අපි ගත්තා. මේ පිරිවැයට එන අයිටම් ඔක්කොම එකතු කරලා පස්සේ පිරිවැය එනවා කිව්වොත්. මෙන්න මේ අවස්ථාවේ මෙතන එන්න මේ ගත්ත අවස්ථාවේ. මේක රුපියල් ලක්ෂයක් දීලා මේ යන්ත්‍රය ගත්තා. ලක්ෂයක් දීලා යන්න ගත්තා. ඊට පස්සේ ඒක ගේන්නයි ඒක ස්ථාපිත කරන්න යන්න තව කියන රුපියල් 30,000. එහෙනම් වර්ෂයේ අවසන් කියන්නේ අවසාන වත්කමේ පිරිවැය කියන්නේ 1,30,000යි. හරිද? ඊට පස්සේ කිව්වා මේ ව්‍යාපාරයේ ඉන්න ඇස්තමේන්තු වරයෙක් විසින් මේ යන්ත්‍රය වර්ෂ 10ක්වත් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඇස්තමේන්තු කරා. එහෙනම් අපි හිතනවා මේ යන්ත්‍රය ඇත්තටම අපිට ව්‍යාපාරයට වසර 10ක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක මෙහෙමයි. වසර 10ක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ. ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඊට අඩු වෙන්නත් පුළුවන්. ඒ ව්‍යාපාරයක් වුණාම අතීතයේ පේන වියදම් ටික අපි මුලින් වෙන් කරන්න ඕනේ. මෙයා ෂෙයා විදිහට
යම් කිසි ගාණක් අවුරුද්දෙන් අවුරුද්ද වෙන් කරනවා. හරි. ඒක දාට කලින් ඔයා හිතන්න වෙන අවසාන පිරිවැය අපිට ආව 1,30,000. හරිද? මේ යන්ත්‍රේ. මේ යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 10ක් කිව්වනේ. ඒ කියන්නේ මේ පිරිවැය වුණු 1,30,000ක් වසර 10ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ. අවුරුදු 10ක් මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ අවුරුදු 10 පුරාටම එක අවුරුද්දෙන් එක අවුරුද්දට මේක අපි ෂෙයාරින් කරන්න ඕනේ. හරිද? මේක ෂෙයාර් විදිහට වෙන් කරන්න ඕනේ. හරිද? දැන් ඔයා හිතන්න මේක ඵලදායී ජීව කාලය අවුරුදු 10ක්. හරිද? අවුරුදු 10ක් මේ යන්ත්‍රය තියාගන්න පුළුවන්. හරිද? මේ අවුරුදු 10 අවසානයේ මේ අවුරුදු 10 අවසානයේ මේ යන්ත්‍රය වාර රුපියල් 10,000කටවත් විකුණන්න පුළුවන් මේ අන්න ඇස්තමේන්තුව. මේ 10,000ට විකුණන්න පුළුවන් වෙයි කියන එක ඇස්තමේන්තුව. ඒක කරන්නේ අර ඇස්තමේන්තුව කරනම තමයි. හරිද? ඒක 10,000කට වෙන්න පුළුවන්. ඒක 20,000කට වෙන්න පුළුවන්. ඒත් අපි ඇස්තමේන්තුවක් කරගන්නවා. මේක රුපියල් 10,000කටවත් අපිට විකුණන්න වෙයි. පුළුවන් වෙයි. හරි. මෙන්න මේ අගයටත් තියෙන ලස්සන නමක්. සුන්බුන් අගය. හරි. දැන් ඔයාලට ලස්සන තුනක් තේරුම් ගන්න මම කියනවා. හරිද? පළවෙනි තමයි වත්කමේ පිරිවැය. පිරිවැය කියලා කියන්නේ වත්කමේ ගැටොම් මිල විතරක් නෙවෙයි. හරිද? වත්කම එහෙනම් මෙහෙට ගේන්න, ඒක ස්ථාපිත කරන්න, ඒ වගේ දේවල් වලට ගිය විදිහම අපි වත්කමේ පිරිවැයට එකතු කරනවා. ඊට පස්සේ ඵලදායී ජීවිත කාලය කියලා කියන්නේ වත්කම කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් අවසර ගන්න. සුන්බුන් අගය අවසාන වචනේ සුන්බුන් අගය කියලා කියන්නේ ඵලදායී ජීව කාලයේ අවසානයේ වත්කම විකුණන්න පුළුවන් මිල. හරි. මම හිතනවා සරලව මේ වචන තුන ඔයාලට පැහැදිලි වෙන්නද කියලා. අපි යන්නේ ෂේක් කරලා. හරි. අපි අර කලින් යන්ත්‍රයම ගමුකෝ. යන්ත්‍රයේ පිරිවැය උනේ 1,30,000. 1,30,000. හරිද? මෙන්න මේ 1,30,000 යන්ත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන් කිව්වා වසර කීයක්ද? වසර 10ක්. හරිද? වසර 10ක් මේ යන්ත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. මේ හිතන්නකො මේ තියෙන වසර 10 කියලා. මේ ගන්න 2025 මේ 26 මේ 27 28 29 කොහොමම අපි ගාව 25 අවුරුදු 10කින් 35. එහෙනම් 2035 දී මේ යන්ත්‍රයේ මොන ජීවිත කාලය ඉවරයිද? ඵලදායී ජීවිත කාලය මේ යන්ත්‍රයේ 2035 දී ඉවරයි. මොකද 25ක් මේ යන්ත්‍රය ගන්නවා අවුරුදු 10කින් මේක පාවිච්චි කරන්න බැහැ කියනවා. මෙන්න මේ අවස්ථාවේදී හරිද මේ 10 වෙනි අවුරුද්දේදී අපි කලින් ඇස්ටිමේට්ුවක් කරලා තියාගත්තා මේ යන්ත්‍රය රුපියල් 10,000කට විකුණන්න පුළුවන් දෙයක්. ඒ නමර කිව්වා සුන්බුන් අගය. හරිද? මෙන්න මේ අගයට විකුණන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඇස්ටිමේට්ුවක් කරා. හරිද? ඊට පස්සේ මෙයා දැන් ඉදුම් කරන පොලිසිය කියන විදිහට යන්ත්‍රයේ පිළිවෙල අපි සමානව වලදායි ජීවිත කාලය පුරා බෙදා හැරියොත් අන්න ඒකට තමයි ෂෙයා කියලා කියන්නේ. වලදායි ජීව කාලය වර්ෂ 10 පුරා සමානව බෙදා හැරියොත්. එහෙම කරොත් හරිද? එතකොට මේ සුන්බුන් අගය සුන්බුන් අගය වැඩක් නැති වෙනවනේ. යන්ත්‍රයේ පිළිවෙලම මෙහෙම මේ බෙදා හැරියොත්. ඔහිතන්ද යන්ත්‍රයේ පිළිවෙල දිනවා 1,30,000ක්. හරිද? හැබැයි ඒක විකුණන්න පුළුවන් වසර අවසානයේ 10,000ක්. එහෙනම් 1,30,000ක් වුණු පිළිවෙල අවසානයේ 10,000කට විකුණන්න පුළුවන් නම් මේ සල්ලි ටික කොහොමද ව්‍යාපාරයට එනවා. හරිද? මේ ටිකනේ ව්‍යාපාරයෙන් යන්නේ කෙමෙන් ව්‍යාපාරයේ ඉවතට යන්නේ මේ කියන මුදල්. 1,30,000ක් පිළිවෙල. මේක කොහොමද එනවා ව්‍යාපාරයට. මේක විකුණුවාට පස්සේ මේ ගාන අපිට එනවා. ඒක ලාභයක්ද අලාභයක්ද කියන එක ඔයා ඉඳලා කියලා ගන්න. හැබැයි මෙතනින් ඔයා අන්නව දන්නවා 10,000කට වාගේ යම්කි කොහොමද විකුණන්න පුළුවන්. ඒ නිසා ඔයා මෙන්න මේ පිළිවෙල 1,30,000ක් වුණු පිළිවෙල මේ අන්තිමට ඒක විකුණන්න පුළුවන් ගාන අඩු කරනවා. මොකද මේ සුන්බුන් අගය ව්‍යාපාරයට කොහොමද ලැබෙන්නේ. ඒ හින්දා ඊට පස්සේ මේක ඵලදායී ජීව කාලයෙන් බෙදනවා. ඒ ඵලදායී ජීව කාලයෙන් බෙදන්නේ. ඒක ගන්න. ඵලදායී ජීව කාලයෙන් බෙදන්නේ එක අවුරුද්දක මොකක් හොයාගන්නද? ෂෙයා හොයාගන්න. හරි. මෙහෙම බැලුවට පස්සේ ඔය වෙනවා 20,000යි 1,30,000 බෙදුවට පස්සේ ඊට රුපියල් 12,000යි. එහෙනම් මේකේ මේ කියන යන්ත්‍රයේ මාසික ෂෙයා ගන්න තමයි රුපියල් 12,000. හරි. මම කියන ඔයගලන්ට හොඳට පැහැදිලි. එහෙනම් මේ කියන 12,000 ගන්න තමයි මේ මුළු වර්ෂයේම ෂෙයා යන්නේ. මුළු වර්ෂයේම ෂෙයා යන්නේ 12,000 ගන්න. 2035 දී මේ යන්ත්‍රය ෂෙයා වෙලා
ඉවර වෙනවා 2035 කතාව ඉවරයි. ඕක තමයි ෂෙයා කියලා කියන්නේ. හරි. දැන් අපි ඉක්මනට බලමු මේ කොහොමද ගිණුම් ගත කරන්නේ කියලා. දැන් මේ ෂෙයා වල ඉස්සරහන එන්නේ ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැරි. හරිද? ෂෙයා ගිණුම හර වෙන්නේ ඇයි? ෂෙයා කියන්නේ මොකද්ද? ප්‍රධාන වියදමක්. ෂෙයා කියන්නේ ප්‍රධාන වියදමක්. අපි අවුරුද්දෙන් අවුරුද්ද අපි ෂෙයා වෙන් කරනවා. එහෙනම් ෂෙයා කියන්නේ ප්‍රධාන වියදමක් හින්දා ෂෙයා ගිණුම ෂෙයා කියන වියදම් ගිණුම හර වෙනවා. හර වෙන වියදමක් හර වෙනවා කියන්නේ වැඩි වෙනවා. ඊට පස්සේ අපි බැර කරන හර කරොත් අනිවාර්යයෙන්ම බැර කරන්න ඕනේ. එහෙනම් ෂෙයා වෙන් කිරීමේ ගිණුම අපි බැර කරනවා. ෂෙයා වෙන් කිරීමේ ගිණුම කියන්නේ වත්කම් ගිණුම බැර කරනවා. ෂෙයා වෙන් කිරීමේ ගිණුම කියලා වත්කම් ගිණුමක් කියනවා. ඒ වත්කම් ගිණුම බැර කරන්නේ වත්කමක අගය අඩු වෙනවා. බැර කරනවා කියන්නේ වත්කම් බැර කරනවා කියන්නේ වත්කමේ මේ වත්කම අගය අඩු වෙනවා කියන්නේ. එහෙනම් ඒක සාමාන්‍යයෙන් මේ ෂෙයා කිරීම මගින් වත්කමේ අගය අඩු වෙවි යනවා. මේක තමයි සරල මාර්ග ක්‍රමය. සරල මාර්ග ක්‍රමය. පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරලා පිරිවැය වෙන සුන්බුන් අගය වෙදීම ඵලදායි ජීව කාලය. අපි එහෙනම් අග්ගලවමු මේක කොහොමද ගැළපිල්ලක් විදියට මූලධර්ම ප්‍රකාශනයේ සඳහන් කරන්නේ කියලා. හරියනම් එහෙනම් වත්කමේ පිරිවැයුනේ කීයද? 1,20,000. හරිද? ඵලදායි ජීව කාලය දැන් මෙතන ගිණුම්ගත කරද්දී අපිට අවශ්‍ය නැහැ. ඊට පස්සේ ෂය කීයද? ෂය වුණා රුපියල් 12,000ක්. හරිද? හරි. එහෙනම් අපි මේ ගැළපිල්ල වාට දෙන විදිහටම අපි මේකේ ගිණුම්ගත කරමු. ඔයා දන්නවා මූලධර්ම ප්‍රකාශනයේ මේ ජංගම වත්කම් සෙට් එකේ 아무තු වචන තුනක් තියෙනවා. පිරිවැය, සමුච්චයසය සහ ධාරණා කියලා. පිරිවැය කියන්නේ මොකක්ද කියලා දැන් ඔයා දන්නවා. මොකක්ද සමුච්චයසය කියන්නේ? සමුච්චයසය කියලා කියන්නේ අර විදිහට මම කිව්වා වසරෙන් වසර වත්කම ෂෙයා වෙනවා. sorry 12000 ගානේ දැන් ෂෙයා වෙනවා කිව්වේ. එහෙනම් මේ වසරේ 12000 ගන්න, මේ වසරේ 12000 ගන්න, ඊළඟ වසරේ 12000 ගන්න. මෙන්න මේ ටිකේ එකතුව වා හිතන්න මේ 2030 කියලා. මේ 2030 දී කලින් වසරවල සේවුණු ගාන එකතු කරාම සමුච්චයසය එකතු වුණු ෂය. එහෙනම් මේකේ ඉන්නේ සමුච්චයසය. ගානේ සමුච්චයසයක් තියනවා නම් ඔයාලට දෙනවා. එහෙම දෙයක් දෙන්න නැත්නම් සමුච්චයසය වෙන්නේ මේ අවුරුද්දේ ඔයා කරන ෂය ටික. ඇයි? ඒ ෂය ටික සමුච්චයසයට යන්න ඕනේ. හරි. එහෙනම් අපි දෙන්නවා අපි දාත්තේ යන්ත්‍රයේ පිරිවැය කියදුනේ 1,20,000යි. එහෙනම් සමුච්චයසය කියන්නේ මොකද්ද? මේ වසරේ අපි කරපු ෂය වෙන් කිරීම. එහෙනම් සමුච්චය 12,000යි. වත්කමේ ධාරණාගේ වෙන්නේ 1,30,000න් 12,000 අඩු කරාට පස්සේ කීයද? 1,18,000යි. එහෙනම් මේකේ ධාරණාගේ කීයද? 1,18,000. ධාරණාගේ කියලා කියන්නේ පිරිවැය සමුච්චයසය අඩු කරාට පස්සේ එන ගාන. ඒ කියන්නේ ඇත්තටම මේ වෙලාවේ මේ කියන යන්ත්‍රයේ කොච්චරක්ද ධාරණ වටිනාකම. ඒ කියන්නේ මේකෙන් සමුච්චය කලින් ෂේපුන් ටිකත් එක්ක අපි පිරිවැයනේ මෙතන පෙන්නන්නේ. පිරිවැයට තමයි වත්කමක වටිනාකම පෙන්නන්නේ. හැබැයි පිරිවැයට නේ ඇත්තටම දැන් මේකේ වටිනාකම කීයද කියලා අහුවොත් ධාරණා කිය 1,18,000යි. මොකද අර ෂෙයා උන් දෙක එකතු වෙලා මේකෙන් අයින් කරාට පස්සේ තව ෂෙයා වෙන්න තියෙනවා. නැත්නම් ෂෙයා කළ හැකියාවේ 1,18,000යි. දැන් මේ මූලික ප්‍රකාශනයේ අපි ෂෙයා කරන හැටි ඔයා දන්නවා. දැන් ලාභ ලාභ ප්‍රකාශනයේ කොට දැන් මම කිව්වා ෂෙයා කියන්නේ වියදමක්. එහෙනම් ෂෙයා කියලා පරිපාලන වියදම්. මේක යන්ත්‍රයක් ඉන්න පරිපාලන. මෝටර ප්‍රත්‍යක්ෂය වෙනවා නම් බෙදා හැරීමේ. එහෙනම් ෂෙයා කියලා මේ අවුරුද්ද ෂෙයා ගන්න 12,000 ඔයා මේ ආදායම් ප්‍රකාශන නැත්නම් ලාභ ලාභ ප්‍රකාශනයේ පෙන්වන්න ඕනේ. මම හිතනවා ෂෙයා කරපින්න ඕනට හොඳටම පැහැදිලි වෙන්නදී